皆さんこんにちは。私たちは日本語を学びましょう. අපි ජපන් භාෂාව ඉගෙන ගනිමු. මම ඔයාලට පෙර වීඩියෝ එකකින් කියලා දුන්නා අසා හිරු බන් යොරු කියලා අයිසත්ස්. එහෙම නැත්නම් උදේ, දවල්, හවස, රාත්‍රී කියලා කොටස් හතරක් තියෙනවා. එතකොට මේ කොටස් හතරේදී කොහොමද අයිසත්ස් කරන්නේ කියලා. උදේ එහෙම නැත්නම් අසා ඔහායෝ ගොසයිමස්. හිරු කොන්නිචිවා. හිරු කොන්නිචිවා. බන් සවස් කාලයේ බන් කොන්බන්වා. හවස් කාලේ නම් කොන්බන්වා. රාත්‍රිය යොරු ඔයසුමිනසයි. පෙර වීඩියෝ එකෙන් ඒ ටික උච්චාරණය කරන්න කොහොමද කියලා ඉගෙන ගත්තා. අද අපි බලමු ඒ උච්චාරණය කරපු වචන කොහොමද ලියන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මම බෝඩ් එකේ ලියලා තියෙනවා අයිසත්ස්. අයිසත්ස්. අයිසත්ස් කියලා කියන්නේ ආචාර කිරීමේ ක්‍රම. එහෙම නැත්නම් සුබ පැතීමේ ක්‍රම. අසා හිරු බන් යොරු. අසා හිරු බන් යොරු. උදෑසන කාලය, දහවල් කාලය, සවස් කාලය, රාත්‍රී කාලය. අසා උදෑසන කාලය. අසා ඔහායෝ ගොසයිමස්. අසා ඔහායෝ ගොසයිමස්. අසා ඔහායෝ ගොසයිමස්. හිරු දහවල් කාලේ. හිරු කොන්නිචිවා. කොන්නිචිවා. හිරු කොන්නිචිවා. බන් සවස් කාලේ. බන් සවස් කාලේ. කොන්බන්වා. සවස් කාලය බන් කොන්බන්වා. රාත්‍රී කාලය යොරු. රාත්‍රී කාලය යොරු. ඔයසුමිනසයි. ඔයසුමිනසයි. අයිසත්ස් ආචාර කිරීමේ ක්‍රම. අසා හිරු බන් යොරු. අසා හිරු බන් යොරු. අසා ඔහායෝ ගොසයිමස්. හිරු කොන්නිචිවා. හිරු කොන්නිචිවා. බන් කොන්බන්වා. බන් කොන්බන්වා. යොරු ඔයසුමිනසයි. ඔයසුමිනසයි.